はい、皆さん、こんにちは。මේ වීඩියෝ එකකින් කියලා දෙන්න හදන්නේ N4 එකට අදාළ N4 සිලබස් එකට අදාළ ග්‍රැමර් පැටර්න් එකක් ගැන. ඒ තමයි මෙන්න මේ තේ මිමස් කියලා කියන එක. මම මේ මිමස් කියන එක කන්ජයෙන් දාලා තියෙනවා. වරහන් ඇතුලේ හිරගෙන වලිනුත් දාලා තියෙනවා. 4 මට්ටමේ ඉන්න දරුවෙක් නිසා සාමාන්‍යයෙන් මේ කන්ජය දැන් ඔයගොල්ලෝ දැනගෙන ඉන්න ඕන. එතකොට මේ දෝෂි තේකෙයි මිමස් මොකක්ද මේ තේ ෆෝම් එකත් එක්ක මිමස් දාන ග්‍රැමර් පැටර්න් එකේ මීනින් එක වෙන්නේ. මිමස් කියලා කියන්නේ මොකක්ද? අපි මිමස් කියලා කියන්නේ බලනවා කියලා කියන එක. නේ මිමස් කියන්නේ බලනවා. එතකොට මොනවා හෝ ක්‍රියාවක් මොනවා හරි ක්‍රියාවක් කරලා බලනවා නැත්නම් කර බලනවා කියලා කියද්දී මෙන්න මේ ක්‍රියාපදේ අපි කරන ක්‍රියාපදයේ තියෙනවනේ අන්න ඒ ක්‍රියාපදේ තේකෙයි තේ ස්වරූපය අරගෙන එයාට එකතු කරනවා මෙන්න මේ මිමස් කියන ක්‍රියාපදය අපි කරන ක්‍රියාවනේ කරලා බලනවා කියන මේ කරන ක්‍රියාවේ තේ ෆෝම් එකට එකතු කරනවා මිමස් කියන කෙනාව අන්න එතකොට අපි මෙන්න මේතනින් සඳහන් කරන ක්‍රියාව කරලා බලනවා කියන අදහස තමයි හැදෙන්නේ. උදාහරණ වලින් අපි ඔක තවදුරටත් තේරුම් ගමු. දැන් පළවෙනි උදාහරණය ගත්තොතින් බලන්න කනජෝවා උතාවෝ උතාත්තේ මිමස් කනජෝ කියන්නේ ඇය උතා කියන්නේ සින්දුවනේ උතයිමස් කියන්නේ මොකද්ද උතයිමස් කියලා කියන්නේ අපි ගායනා කරනවානේ සිං කරනවානේ එතකොට මේ උතයිමස් කියන කෙනාගේ තේ ෆෝම් එක වෙන්නේ උතත්තේ. උතත්තේ කියන තේ ෆෝම් එකට එකතු කරලා තියෙනවා මිමස්. එතකොට ඒකේ තේරුම වෙන්නේ මෙන්න මේ අපි කියන මේ තේ ෆෝම් එකකින් කියන ක්‍රියාව කරලා බලනවා කියන එකනේ. ඒතකොට දැන් මේ තේ ෆෝම් එකකින් කියන ක්‍රියාවේ තේරුම මොකද්ද? ගායනා කරනවානේ. එහෙනම් ඒකට එකතු කරලා තියෙනවා මිමස්. එහෙනම් මොකද තේරුම වෙන්නේ? ගායනා කරලා බලනවා නේ. ඇය සින්දුවක් ගායනා කරලා බලනවා. මෙන්න මේ විදිහට මොනියම් හෝ ක්‍රියාවක් කරලා බලනවා කියලා කියනකොට කර බලනවා කියලා අපි කියනවා නම් ඒ අදාළ ක්‍රියාපදයේ තේ ෆෝම් එකත් එක්ක එකතු කරනවා මිමස් කියන කෙනා. හරීම ලේසි. අනිත් දේ තමයි මේ මෙතන මිමස් කියන කෙනාව අපිට ඕනම කතචියයකට කියන්නේ ඕනම ස්වරූපයකට හරව ගන්න පුළුවන්. ඒ කියන්නේ මේක මිමස් වලින්ම අවසන් විය යුතුයි කියන එකක් නැහැ. අපිට මේක past tense වලින් කියන්න පුළුවන්, negative අදහසකින් කියන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම මම කියනවා ගායනා කරලා බලනවා කියන එකනේ මෙතන තියෙන්නේ. මම කියනවා ගායනා කරලා බැලුවා. එතකොට මිමස් කියන්නේ බලනවා. බැලුවා කියලා කොහොමද කියන්නේ? මිමස්තානේ. past tense වෙන්න ඕන. එතකොට මේ තේ ෆෝම් එකට එකතු කරනවා මිමස්තා. උතත්තේ මිමස්තා. ගායනා කරලා බලන්නේ කොහොමද බලන්නේ කියන්නේ අපිට එක්ක මිමසෙන් කියන්නත් පුළුවන් එහෙම නැත්නම් මිනයි කියලා ගන්නත් පුළුවන් එහෙනම් අපි කියන්න පුළුවන් උතත්තේ මිනයි එහෙම නැත්නම් උතත්තේ මිමසෙන් ගායනා කරලා බලන්නේ මෙන්න මේ විදිහට මේ මිමස් කියන ක්‍රියාපදය අපිට ඕනම කතචිහයකට ඕනම ස්වරූපයකට වෙනස් කරගන්න පුළුවන් හැබැයි මේ මිමස් කියන එකත් එක්ක සම්බන්ධ කරන ක්‍රියාපදය අනිවාර්යෙන් තේ ෆෝම් තියෙන්න ඕන right අපි ඊළඟ උදාහරණය බලමු. සකුරා සංවා ගිතාවෝ හීතෙමිමස්තා. සකුරා සංවා ගිතාවෝ හීතෙමිමස්තා. සකුරා ගිටාර් එක ප්ලේ කරලා බැලුවා. ඊළඟ එක බලන්නකෝ. ඉමෝතෝ වා කේකිවෝ සුකුත්තේ මිතා. නංගි කේක් හදලා බැලුවා. සුකුත්තේ මිතා. නේ මිමස්තා කියන එක ෆුත්සුකේ වෙන්නේ. ප්ලේන් ෆෝම් එකේ මිතා කියලා තියෙනවා. සයිඩුනේ. අන්තිමට සුෂි වෝ තාබෙතා කොටෝ ගා නයි කරා තාබෙතේ මිතායි දෙස් සුෂි වෝ තාබෙතා කොටෝ ගා නයි කරා තාබෙතේ මිතායි සුෂි වෝ තාබෙතා කොටෝ ගා නයි කියන්නේ මොකද්ද සුෂි කාලා නැති නිසා තාබෙතේ මිතායි මිතායි කියන්නේ මොකද්ද මේක N5 grammar point එකක් ඒක නිසා මම හිතනවා මේ වීඩියෝ එක බලන කට්ටිය මේක දන්නව ඇති කියලා මිතයි කියලා කියන්නේ ඕන කියන එකනේ බලන්න ඕනනේ අපි verb එකේ must කියන කොටස ඉවත් කරලා එතනට තයි එකතු කරනවා ඒ ක්‍රියාව කරන්න අවශ්‍යයි කරන්න ඕන කියලා කියන එක. එහෙනම් මිමස් කියන්නේ බලනවා මිමස් එකේ මස් අයින් කරලා තයි එකතු කරලා තිනවා මිතයි බලන්න ඕන. තබෙමස් කියන්නේ කනවනේ. එහෙනම් තබෙමස් එකේ තේ ෆෝම් අරගෙන තිනවා තබෙතේ මිතයි. කාලා බලන්න ඕනනේ. තබෙතේ මිතයි. දැන් පේනවනේ
මිමස් වලින් අවසන් වෙන්න ඕනේ කියලා එකක් නෑ. මිමස් කියන කෙනාව අපිට ඕනම ස්වරූපයකට වර්ණගා ගන්න පුළුවන්. නමුත් එයත් එක්ක එකතු වෙන verb එක අනිවාර්යෙන් තේ ෆෝම් වෙන්න ඕන. අන්තිම එකේ මම තේරුම ආයි කියන්න සුෂි කාලා නැති නිසා කාලා බලන්න ඕන. මෙන්න මේ විදිහට යම්කිසි ක්‍රියාවක් කර බලනවා නේ කියලා කියද්දී ක්‍රියාපදයේ තේකේ තේ ෆෝම් එකත් එක්ක මිමස් කියන එක්කෙනාව අපිට සම්බන්ධ කරන්න පුළුවන්. එහෙනම් මේ වීඩියෝ එකෙන් මෙච්චරයි. ඊළඟට තවත් ඉන්ෆෝග්‍රෑමර් වීඩියෝ එකක් මම ඉස්සරහට ගේන්නම්. මම මෙච්චර කල් 5 විතරයි දාලා තිබුණේ. ඉස්සරහට 4 එකට අදාළ ග්‍රැමර් පොයින්ට්ස් පුළුවන් වෙලාවට රෙකෝඩ් කරලා දාන්න. じゃあ皆さん見てくれてありがとう。